මේ ෂණික අර්බුදේ රනිල් ගොඩේ උපරිම උනොත් ණයක් අරගෙන උපරිම උනොත් දෙයක් විකුණලා හැමදාම මේ අර්බුද එනකොට මොකද කරේ මේක තමයි මේක සර්කල් එකක් හැටියට අර්බුද එනකොට වැඩියෙන් ණය ගන්නවා තියෙන එකක් විකුණනවා ආයෙ මොකද වෙන්නේ ඒක විසින් අර්බුදේ ආයෙ වැඩි වෙනවා ආයෙ ණයක් ගන්නවා තියෙන එකක් විකුණනවා ඒක විසින් අවුරුද්දක් විතර එනකොට ආයෙ වැඩි වෙනවා ආයෙ තියෙන එකක් විකුණනවා ආයෙ ණයක් ගන්නවා දැන් මේ සැරේ හිරවුනේ මොකද ණය දෙන්නේ නැතුව ගියා ඔතනින් හිරවුනේ ණය දුන්නා නම් හිර වෙන්නේ ආයෙ නේද ආයෙ ණයක් ගන්නවා විකුණනවා ඊළඟ අවුරුද්දේ ආයෙ එනවා ආයෙ ණයක් ගන්නවා ආයෙ විකුණනවා කවදා හරි හිර වෙනවා හැබැයි හිර වුණා මේ අවුරුද්දේ උත්තර වෙනස මේ ආර්ථික ගමන කොහොමද කියලා මේ හිරවීම තමයි තිබුණේ කොයි වෙලාවක හරි ණය දෙන්නේ නැති තැනකට එනවා අපි කවුද එහෙම ණය දෙන්නේ අපි ඉන්දියානු කණ්ඩායමක් එක්ක සාකච්ඡා කරලා ඉන්දියානු රජයේ නිලධාරී කණ්ඩායමක් එක්ක අපේ ඕගොල්ලෝ මේ ලංකාවට ඩොලර් බිලියන 3-4ක් දෙන්න යනවා කියන ඇත්තද කියලා. ඒගොල්ලෝ කිව්ව මොකක්ද? නෑ එහෙම කතාවක් නෑ. හොඳට තේරුම් ගන්න. අපි දෙන්නේ ඉන්දියානු ජනතාවගේ සල්ලි. ඒකත් ඇත්තනේ. ඒගොල්ලෝ කියන අපි දෙන්නේ ඉන්දියානු ජනතාවගේ සල්ලි. අපිට සහතිකයක් ඕන ඒ සල්ලි ආපහු ලැබෙන බවට. සාධාරණයි. අපේ කබ්‍රාල්ලා ගිලා ග්‍රීසිය කඩා වැටෙන ග්‍රීසිය සල්ලි දැම්මට ඉන්දියාවෙම දන්නේ නැහැ. ඉන්දියාව අපිට ණයක් දෙනවනේ මොකද කියන්නේ? ඒගොල්ලෝ කියන අපිට නැවත ලැබීම පිළිබඳ සහතිකයක් ඕන. එහෙම නැත්නම් ඉන්දියාවේ ආණ්ඩුව එළවන ඉන්දියාවේ ජනතාව උඹලා කඩා වැටෙන රටවල් වලට ණය දුන්නා කියලා. දැන් අපි එහෙම කරන්නේ නැද්ද? අපි දැන් කබ්‍රාල්ට කියන්නේ මොකද්ද? උඹලා කඩා වැටෙන ග්‍රීසියට ණය දුන්නා. දැන් අපි අද කබ්‍රාල්ට බයිනෝනේ. ඒ වගේම තමයි ඉන්දියාවට. කඩා වෙන රටවල් වලට ණය දෙන්නේ අන්තිමට උනේ මේකේ හිර වුණා ණය දෙන්නේ නැතුව. ඔන්න හිරවීම. ණය දුන්නා නම් ලබන අවුරුද්දේ මේ අරුබුදේ ඉන්නේ. ලබන අවුරුද්දේ ණයක් ගත්තා නම් ඊළඟ අවුරුද්දේ මේ අරුබුදේ ඉන්නේ. හැබැයි කොයි වෙලාවෙ හරියනවා. හරිද මේ ඔක්තරයි. ඇයි ජීවත් වෙන්නේ කොහොමද? එක්ක විකුණලා එක්ක ණය අරගෙන. විකුණන දේවල් නැති වෙනකොට ණය ගන්න දේවල් නැති ණය දෙන්න කෙනෙක් නැති වෙනකොට මේ හිරවීම වෙනවා. මේක තමයි මේ හිර වුනේ. ආය රනිල් ගෙනාවේ මං කලින් කිව්වේ. ආය රනිල් ගෙනාවේ විකුණ ගණ්ඩයි ණයක් ගණ්ඩයි. අරුබුදේ ඉවරද? අරුබුදේ අවසන් වෙන්නේ ආයෙනවා.